Hello everyone. Today I am going to discuss the paper number 3 part 2. අද අපි සාකච්ඡා කරන්න යන්නේ paper number 3 එකේ part 2 paper එක තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මම ඔයගොල්ලන්ට කලින් මේ සම්පූර්ණ paper දෙකකුයි මෙන්න මේ paper number 3 එකේ part 1 එකයි discuss කරලා දාලා තිනවා. ඒ වල paper මේ comment section එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒව download කරන් paper කරන්නත් පුළුවන්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ paper කරන්න මොකද දැන් මේ 2024 2025 O level එකේ එන්නේ තව සති දෙකක් වගේ තියෙන්නේ. එතකොට මේ paper ටික කරලා ගියාම model papers නේ. මේ model papers කරලා ගියාම ඔයගොල්ලෝ exam එකේ තව ටිකක් ලේසි වෙනවා paper එක කරන්න. ඒ හින්දා අනිවාර්යෙන් මේ model papers ටික කරලා යන්න. ඒ වගේම බොහෝ දුරට මේ වීඩියෝ එකෙන් පස්සේ මම දාන්නේ government එකෙන් issue කරන. ඒ කියන්නේ අපේ government එකෙන් දෙන 2024 2025 ඔරිජිනල් මොඩල් පේපර් එක තමයි මම ගොඩක් විට ඊළඟ වීඩියෝ එකේදී කරන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා like එකකුත් දාලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ යාළුවන්ට share කරලා තියන්න ඒගොල්ලන්ට මේක බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ subscribe කරලා bell icon එක all press කරන් තියාගන්න. මොකද අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක ඔයගොල්ලන්ට හම්බෙන්නේ government එකෙන් දීපු ඔරිජිනල් මොඩල් පේපර් එක තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ඕගොල්ලන්ට ඒක කරාම O level exam එකට ලොකු උදව්වක් වෙනවා මේ පේපර් එක. අනිවාර්යෙන් මේ පේපර් එක කරද්දී ඔයගොල්ලෝ බලන්න. ඒ පේපරෙත් මම මේ වගේම live වීඩියෝ එකක් දාන්නේ ඔයගොල්ලන්ට YouTube එක හරහා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ වෙලාවට මම ඔයගොල්ලන්ට වෙලාව දාලා තියන්නම් කලින්. වෙලාවට join වෙලා ඉන්න වීඩියෝ එක ඒ වෙලාවෙන් බලලා ඉවර කරගන්න. මොකද ඔයගොල්ලන්ට කාලය ගොඩක් නාස්ති කරන්න බෑ අනිත් විෂයන් වලත් එක්ක. ඒ හින්දා අනිවාර්යෙන් මේ පේපර් එකෙන් පස්සේ එන පේපර් එකට අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒ වෙලාවෙන් බලන්න. තව වෙලාවක් යොදවන්න නැතුව. හරි. එහෙනම් අද අපි මේ පේපර් එක සාකච්ඡා කරමු. ටෙස්ට් 9 එකේ ඉඳන් තමයි පටන් ගන්න හැමදාම වගේ ටෙස්ට් 9 එකේ ඉඳන් පටන් ගමු මේ පේපර් එක. ටෙස්ට් 1 එකේ ඉඳන් ටෙස්ට් 8 එක වෙනකම් මම ඔයගොල්ලන්ට කලින් පේපර් එක දාලා තිනවා. ඒක මම ඔයගොල්ලෝ මේ වගේ PowerPoint එකක් නෙමෙයි PDF එකක් දාලා තියෙන්නේ. මම මේ පේපරේ PowerPoint දැම්මේ මොකද මේ පේපරේ ලොකු ප්‍රශ්න තියෙනවා. ලොකුයි ඒ ප්‍රශ්න. ඒතර මම ඔයගොල්ලන්ට ඒකෙන් පේනන අමාරු නිසා තමයි කොටස් විදිහට කඩලා මේ PowerPoint එකේ දාලා තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු මේ පේපර් එක කොහොමද කරන්න කියලා. අනිවාර්යෙන් කලින් පේපර් වගේම ප්‍රශ්න කියවන්න. Select the word from the box which has similar meaning to the phrases given within brackets and write it in the space given. මට ඔයගොල්ලන්ට මතක් කරන් දෙයක් තියෙනවා මේ පේපරේ ඔයගොල්ලන්ට කලින් හම්බෙච්ච නැති chart එකක් තියෙනවා. ඒ කියන්නේ chart එකක් තියෙනවා ඔයගොල්ලන්ට කලින් හම්බෙච්ච නැති. ඒ හින්දා ඔයගොල්ලෝ මේ පේපරේ දිගටම බලාගෙන යන්න ඒ chart එකත් ඔයගොල්ලෝ හරියටම ගොඩ දාගන්න. මොකද ඒකක් විභාගෙට එන්නත් පුළුවන්. ඒ හින්දා බලන්න ඒ වගේම ඊළඟ පේපර් එකේ එන chart එක ගොඩාක් දුරට O level examination එකෙත් එයි. ඒ හින්දා ඒකත් බලන්න අනිවාර්යයි. හරි අපි බලමු. July has been confirmed as the hottest month on the record globally. ජූලි තමයි ප්‍රශ්නෙම කියන ග්ලෝබල් එකේ මේක රෙකෝඩ් එකක් තියෙනවා. The global ordinary or normal ordinary අන්න ඒකට අපි දාන්නේ average සාමාන්‍ය average temperature is higher in this month සාමාන්‍ය උෂ්ණත්වය වැඩිලු මේ මාසේ. This is recorded in several countries including Greece, France, Spain and even South American countries. This has created dire results of or effects. Results, effects අර්ථ කියන consequences. Consequences. පළවෙනි වචනේ තමයි ඒක. ඒක තමයි දැනෙන උත්තරේ. For both people and the planet in extreme events including wildfire and static sea ice has Antarctic වල අයිසුත් sea ice මුහුදේ තියෙන අයිසුත් has also been recorded low since stellar tides began.
දිය වෙනවා. ඒ අයිසුත් මුහුද වතුරත් වැඩි වෙනවා දිය වෙන නිසා. watching for a period of time. period එකට අපි කියනවා observation. Scientists have said that if greenhouse gas, හරිත වායු, greenhouse gas, release or discharge, release or discharge කියන මෙතන වශයෙන් තමයි emission. Emission are not controlled. Extreme weather will increase and damage Antarctic nature communities or habitats. ඒ ඔක්කොටම අපි කියන එක වචනයක් ecosystem, which would affect the rest of the world. So it is high time to take effort to reduce this. හරි නේද? එතකොට ඒකට අපිට ලකුණු 5ක් ගන්න පුළුවන්. හරි උත්තර ටික දාගන්නකො. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ටෙස්ට් 10 එක. ටෙස්ට් 10 එකේ තියෙන ලේසි ප්‍රශ්නයක් අපි ඒක බලමු දැන්. The grade 11 students of Gajaba Mahavidyalaya has organized a Shramadana campaign. Write the activities they did in passive voice. ඔවුන් කරපු දේවල් passive voice. on active voice passive voice තමයි අද අපි දැන් මෙතනදී කරන්න යන්නේ. අපිට කලින් මේක හම්බුනේ නැහැ පේපර් වල. දැන් මෙතන තමයි අපිට හම්බෙන්නේ. හරි මොකක්ද ඒක වෙන්නේ? මෙහෙමයි. මොනවද තියෙන්නේ? subject එක තියෙනවා, verb එක තියෙනවා, object එකක් තියෙනවා. subject verb object. ඒවා තියෙන්නේ මොකේද? active voice වල. active voice cut through කාරක වාක්‍ය වල. මොකක්ද ඒකට දාන්න පුළුවන් වාක්‍ය? I eat rice. I eat rice. ඔක තමයි වාක්‍ය වල. හරිද? I eat rice example. එතකොට මේක passive voice එකදී object become subject. object එක subject වෙනවා. verb එක හැමමයි subject එක අන්තිමට යනවා. අපි යන්නේ ඒ වගේ එකට තමයි කියන්නේ passive voice කියලා. එතකොට ඒකට මේ කොහොමද හැදෙන්නේ? object එක ඉස්සරහට එනවා. කොහොමද? rice verb එක වෙනස් වෙනවා. present tense නම් past tense එකට. එතකොට මෙතන sorry past tense මෙතන තියෙන present tense එකනේ. rice කියන්නේ මොකද්ද? IBU ද verb එකට s එකක් එනව නැත්නම් singular නම. එතකොට අපි දාන්නේ rice sorry හරි අපි අය බලමු. මොකද්ද මේ I eat rice කියන්නේ? present tense වාක්‍යයක් නේද? I eat rice කියන්නේ present tense වාක්‍යය. එතන present tense එකේ passive voice එක අපි දාන්නේ am is are එක past participle. එතකොට rice am එනවද නැහැ? is එනවද නැහැ? are එනවද නැහැ? sorry am එනවද නැහැ? are එනවද නැහැ? එතකොට rice is eat එකේ past participle එක තමයි eaten by I එක වෙනස් වෙනවා me කියලා. rice is eaten by me. දැක්කනේ example එක උනද? දැන් බලමු මෙතන මොකන්ද වෙලා තියෙන්නේ කියලා. හරිද? හරි. බලමුද? The children ඔන්න subject එක the children. clean කියන්නේ verb එක. The school premises කියන්නේ object එක. ඔන්න subject verb object හොයාගන්න. දැන් ඊට පස්සේ මොකක්ද වෙන්නේ? object become subject. The school premises. හරි. ඔන්න subject එක උනා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? verb එක වෙනස් වෙලා තමයි මෙතනට එන්නේ. බලන්න the children cleaned. cleaned කියන්නේ
past tense clean කියන්නේ past tense නිසා ඒක අපි past tense එකේ passive voice එකේ ඉන්නේ was were එක past participle. එතකොට was cleaned අන්තිමට දානවා by the children කියලා. හරි. අපි ඊළඟට බලමු කොහොමද ලියන්නේ කියලා. Some girls අම ඒකත් highlight කරලා පෙන්නනවා. ඔන්න subject some girls. verb එක swept. swept කියන්නේ past tense. sweep, swept, swept. The garden. කොහොමද මේක ලියන්නේ? එතකොට ඉස්සරහට එනවා the garden කියන එක. the garden. the garden. swept එක කොහොමද එන්නේ? swept එක was කියලා ඇවිල්ලා swept වෙනවා. was swept by some girls. ළමයි ගෑන් ළමයි කීප දෙනෙක් මේක අතු ගෑ. ඊළඟ එක. The boys collected the garbage. ඔයගොල්ලෝ මෙහෙම වෙන් කරගන්න subject verb object තුන. subject එක the boys, collected එක verb, the garbage කියන්නේ object. collected කියන්නේ past tense. ඒතර ආයෙන්නේ was were එක past participle. එතකොට the garbage. දැන් garbage කියන්නේ was the verb. garbage කියන්නේ කන්නේ එහෙනම් was. The garbage was collected by the boys. දැක්කනේ ලේසි එක. collected by the boys. ඊළඟ එක දැන් Nishita and Yugan took the dried leaves to the compost pit. එතකොට මොකක්ද වෙන්න ඕනේ? The dried leaves. මෙන්න මේ ටික විතරයි. Nishata and Yugan took the dried leaves. ඊට පස්සේ to the compost pit කියන එක වෙනම තමයි එන්නේ. මෙන්න මෙහෙම to කියලා මේ preposition එකක් තිබ්බහම එතනින් එහාට තියෙන වචන ටික ගන්නෙ නැහැ. හරි. දැන් බලන්න කොහොමද ලියන්නේ කියන. The dried leaves. ඒ කියන්නේ මොනවද? වියලිච්ච කොළ. The dried leaves. එතකොට dried leaves කියන්නේ මොනවද? ඒක මේ එක දෙයක් නැත්තම් ගොඩක්ද? ඒක අපි කියන්නේ plural කියලා. dried leaves කියන්නේ ගොඩක්නේ. එතකොට plural the dried leaves were was were took were took sorry were past participle take took taken by නැත්නම් මෙහෙම taken to the compost pit by කියලා නම දාන්න තියෙන මොකන්ද Nishita and Yugan හරි නේද ඊළඟ එක The class monitor was distributing tea. එතකොට මොකක්ද දෙන්නේ කොහොමද? tea කියන්නේ එක දෙයක්. tea was distributing. අන්න බලන්න distributing කියලා ing form එකෙන් තිබ්බොත් අපි අනිවාර්යෙන් be ing කියන being එක දාන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි දාන්නේ distributed. ඇයි එහෙම ආවේ? එහෙම ආවේ මොකද? මෙන්න මෙතන තියෙන්නේ distributing කියලා. අපි මේක past tense කරන්න නම් past participle කරන්න නම් මෙන්න මේ ing form එක අයින් වෙන්න වෙනවා. ඒතර ing form එක අයින් වෙද්දී නිකම්ම ඒක ඉස්සරහට එනවා being කියන වචනේ. BEING කියන වචනේ එනවා was being distributed by the class monitor. ing එද්දි නිකම් මේක වෙනස් වෙනවා. මේ නිකන් තියෙද්දි ප්‍රශ්නයක් නැහැ. ing ආව ගමන් ඒක වෙනස් වෙනවා. මොකද මේ
ing කියන්නේ present continuous එක. sorry past continuous එක. was distributed නේ. past continuous එකක් නිසා තමයි ඒකට අපි past continuous එක ලියද්දි was එක been එක past participle තමයි ලියන්නේ. නිකන් හරි past perfect එකක් આવොත් ඒ කියන්නේ had එකත් එක්ක past participle had distributed කියලා આવොත් අපි දාන්නේ had been distributed. මම මේ ටික ඔක්කොම ඔයගලන්ට උගන්වලා තියෙනවා වීඩියෝස් වල. ඒ වීඩියෝස් බලන්න. එතකොට ඔයගලන්ට තව ටිකක් මේක පුළුවන් වෙයි. මොකද මෙතන දැන් අපි මේ පේපර් එකෙන් කරන්නේ ස්පීඩ් ඩිවිෂන් එක. ස්පීඩ් එකෙන් තමයි මේවා වෙන්නේ. ඒ හින්දා ඔයගලන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න මේ වීඩියෝ එක. හරි ඊළඟ එක. they will whitewash the walls next week. sorry. next week කියන එක එන්නේ. they will whitewash the walls. කොහොමද ලියන්නේ අපි එතකොට? the walls will එකත් එක්ක will කියලා තිබ්බොත් අනිවාර්යෙන් ඒක වෙනස් වෙනවා. will be whitewashed. සුදු පාටින් තීන්ත ගන්නවා. white washed. next week කියලා දාන්න පුළුවන්. next week by them කියලා pronoun එකත් වෙනස් වුණා. දැක්කනද එතන pronoun එකත් වෙනස් වෙනවා. ඔන්න ඔය විදිය තමයි ඒවා ලියන්නේ. මෙන්න මේ මෙතන අන්තිමට මෙන්න මේ එන ටික කියන්නේ මොනවාද? මෙන්න මේ next week the compost pit to the compost pit. අන්න ඒ වගේ ඒවා අපිට මෙන්න මේ buy කියන එක කලින් මෙන්න මේ buy කියලා අපි දාන්නේ. ඒකට කලින් දාන්න පුළුවන්. නැත්නම් අපිට buy කියන එකට පස්සේ දාන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමති තැනකින් ඒක දාන්න පුළුවන්. ඕගොල්ලෝ මෙන්න මේ තියරි ටික මතක තියාගන්න. තව ටිකක් තියෙනවා මේ වල changes ටිකක්. හරිද? මම එකත් කියාගෙන යන්න ඉක්මන් චුට්ටක්. changes ටිකක් තියෙනවා. පළවෙනි change එක තමයි pronoun change වෙනවා. හරිද? ඒ ටික බලාගෙන යන්න. pronoun එක change වෙනවා. දෙවෙනි එක තමයි time and place. තුන්වෙනි එක තමයි tense එක. ඔන්න ඒ ටික වෙනස් වෙනවා. tense ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට 9ක් විතර තියෙනවා tenses. ඒ ටික බලාගෙන යන්න මම ඔයගොල්ලන්ට ඒ ටික ඔක්කොම උගන්වලා තියෙනවා වීඩියෝස් වල. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ටෙස්ට් 11 මේක නම් ඔයගොල්ලෝ නිකන් උත්තර ටික දාගෙන යන්න තමයි තියෙන්නේ. කියලා දෙන්න දෙයක් නැහැ. හිතලා ඔයගොල්ලන්ට දාන්න තියෙන්නේ හරි උත්තරේ. හරි එතකොට බලන්න. Fill in the blanks with the word given in the box. There is one extra word. Wildlife, the uncertain types of creatures that share our planet, brings a touch of magic to the nature world. From the swift cheetah to the eagle, cheetah to the majestic. ඔයගොල්ලෝ මේ ටික හොඳට කියවලා බලන්න. මම උත්තර ටික ඔයගොල්ලන්ට දාලා දෙන්න. majestic eagle. ඔයගොල්ලෝ හොඳට vocabulary දැනගෙන ඉන්න ඕනේ මේ උත්තරේ ලියන්න නම්. The diversity of wildlife is astonishing. Sorry, myself astonishing කියලා එක වැරදුනා. Astonishing in forest. Astonishing in forest, you might encounter playful leaping between trees. Squirrels කියන්නේ ලේනු. While the oceans home to graceful dolphin dancing through මොනා ascend the waves කියන්නේ මුහුදු රැලි.
waves. Each creature has its own unique role. හැමෝටම රෝල් එකක් තියෙනවලු. Role in maintaining the delicate balance of ecosystem. Ecosystem එක balance කරන්න මේගොල්ලෝ. But wildlife faces challenge. Habitat වාසස්ථාන loss නැති වෙනවා loss due to human activities can force animal out of their house ගෙවල්වලින් එළියට making it harder for them to find food and shelter මොකක් කරන්නද මේ හොයාගන්න නිවාහනක් හා කෑම හොයාගන්න බැරි වෙනවා Threatens rate the exotic species pushing to the brink of extinction, pushing some to the brink of extinction. Conservation are crucial. Effort. Conservation effort are crucial. National Parks, Wildlife Reserve, and awareness. Camping strive to protect our animal friends by learning about wildlife and their habitats. We can appreciate their beauty. උන්ගේ ලස්සන අපිට appreciate කරන්න පුළුවන්. extra word එකකුත් තියෙනවා. ඔයගොල්ලෝ මේව කප කප බල බල ලියන්න. හරි නේද? අපි ඊළඟ ප්‍රශ්නට යමු. Test 12. Fill in the blanks of the following text using the correct form of the verb given within brackets. Brackets වල දීලා තියෙන එක වැරදිලු. හදලා අපිට ලියන්න තියෙනවා. Test 12. Eating leafy green vegetables will lead to healthy lungs and help ward off asthma. Lungs can penahalu. People with low levels of vitamin K in their blood are more likely to have poor lung functions and they suffer. ඒකේ හැමමයි නෝන් suffer. විඳවනවා. Suffer. With asthma, chronic obstructive pulmonary diseases and wheezing. Vitamin K is found in leafy green vegetables such as spinach, kale, and broccoli. It plays a major role in blood clotting and so helps the blood to heal wounds. A team from a university revealed after research the importance of vitamin K on lungs. පෙනහළු වර්ධින වැදගත්කම තමයි මේකේ කතා වුණේ අපි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. Test 30. මේක තමයි ගොඩක් වෙලාට මේ වගේ එකක් එන්න පුළුවන් test 13 එකට ඕගොල්ලෝ ලියන්න. Read the following stories of cartoons. Match them with their viewers' comments given below. Write the correct letter of the cartoon in the given box. Box එකේ තමයි ලියන්න තියෙන comment එක දුන්න හරි එකට. බලන්න. Alex, I am a huge fan of adventure, so I love watching Tintin. His travels around the world and solving mysterious justly with snowy are so exciting. බලන්න. එයා කතා කරන්නේ ටින්ටින් එක ගැන. එයා රිපෝටර් කෙනෙක්. ඔයගොල්ලෝ බලලා ටින්ටින් එක එයා රිපෝටර් කෙනෙක්. එතකොට එයා ඇඩ්වෙන්චරස් ඒවා තමයි හොයන් යන්නේ. බලන්න. B එකේ වන්නේ ටික ඔයගොල්ලන්ට තියෙනවා. B එකේ තියෙනවා. Young reporter and his loyal dog on thrilling adventures across the globe, solving mysterious and uncovering streets that keep readers hooked. He travels the world in service of truth and justice. Kamalini. Sura Papa is my goat cartoon. The more humor and antics of the characters always make me laugh.
and it's a great way to brighten my day. Yes, සතුට laugh එක තමයි කතා කරන්නේ. මේ තියෙන මෙතන set in ancient goal. The main character lost his friends as they resist his Roman tool with the wit and potion, wide strength, serving the humanity. It is one of the most popular Franco-Bean comics. දැක්කන ඒව ටිකක් ඔයගොල්ලෝ බලලා තිබ්බත් ඔයගොල්ලෝ ලේසි වෙනවා මේව කරන්න. Abdul. Robosins Andrea is my favorite. The Robosins. Sorry, Robinson families servile skills in interviewness on the desert island inspire me. It's like a real life puzzle. Life එක ගැන එයා කතා වෙන්නේ. මෙන්න මෙතන තියෙන. US comment. Shipwrecked on the tropical island, the Swiss family faced wild challenges, resourcefulness and unity. Approached in the story make for an inspiring the tale of a swarm with sorry, RMEE. Lila. Pissu Pusa is exciting. I always wished I could talk to the animals. The gang's adventures teaching compassion and heartwarming and humorous. මේ තියෙන කැට් එකක් කැට් කෙනෙක් දෙන තමයි පිස්සු පූසා කියන කැට් ගැන තමයි කතා වෙන්නේ. A clan of cats living in the garbage means the leader who is very cunning and the sergeant was their friend. And on the other hand, Imani, the leader managed his fellow cats and they face day-to-day problems. Ravi, Panja is so unique. It brings life to our local food tales and fables. In such a creative way, I enjoy connecting with our culture through these animated stories. The lazy ekanti make us see. හරි ඒකත් ලේසි ප්‍රශ්නයක්. ලේසිම නෑ. හරිද? ඔයගොල්ලෝ හොඳට හිතලා බලලා ලියන්න. හරි. මම මේකෙත් කරන්නේ මෙන්න මේ යට තියෙන එක මොකද ඔයගොල්ලන්ට ඒක මම කලින් කරලා නෑ. බලන්න test 14 එකේ තියෙනවා. Imagine you have received a high electricity bill that you find surprising. ලොකු බිලක් වාට හම්බුනා. ලොකු මුදලක බිලක් වාට හම්බුනාලු electricity bill එක විදිහට. Write a letter to the chief engineer of your area of the electricity board complaining about the bill and requesting for a clarification. Use about 100 words. Include the following. මෙන්න මේ ටික දාලා තමයි ලියන්න තියෙන්නේ ඔයගලන්ට ඒක. Requesting the details of the charge, a brief description of the electricity item. You use request for a quick response. හරි. එතකොට ඔයගලන්ට බලන්න මම මේක තමයි අද කතා කරන්න යන්නේ. ඔයගලන්ට මම මේ වීඩියෝ එක මෙන්න මේ ප්‍රශ්නෙන් නවත්තනවා මෙන්න මේ වීඩියෝ එක. එතකොට ඊළඟට මම ඊළඟ ප්‍රශ්නෙට චූටි වීඩියෝ එකක් දානවා. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එකත් බලන්න මම බලන්න මේ වීඩියෝ එක එකට දාන්න. එහෙම බැරිනොත් මම වෙන වෙනම දාන්නම් වීඩියෝ දෙක. එතකොට මේ මම බලලා ඔයගොල්ලන්ට දාන්න. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එකත් බලන්න. බලන්න මෙතන තියෙනවා the following. The පහත table shows the distribution of the world population in 200 and 2020. Write a description about it. Use about 100 words. You may use the following words in your description. Description එක දීලා තියෙන වචන ටික පාවිච්චි ගන්න දීලා තියෙනවා. හරි බලන්න. Highest percentage, lowest percentage, more than, less than, equal. හරි මේ ටික දාන්න අපිට ලියන්න තියෙන්නේ. මම ඊළඟ ස්ලයිඩ් එකේ දාලා දෙනවා ඔයගොල්ලෝ ලියන විදිහ. හරි. පළවෙනි මේ එක ලියන්න මෙහෙමයි. මොකද්ද? The above table ඉහත. බලන්න මෙතන මේ following කියලා තියෙනවනේ. ඒක අනිත් පැත්ත හරවලා මෙන්න මේ වාක්‍යයම එතන ලිව්වා. කොහමද? The above table shows the distribution of the world population in 200 and 2020. ඔන්න පළවෙනි වාක්‍යෙම එහෙමම ලිව්වා. The first column show country. පළවෙනි කොලම් එකෙන් පෙන්නන්නේ රට. They are ඒවා මොනවාද? ඇෆ්‍රිකා,
Asia, Europe, Latin America, North America and Oceania. and කියන වචනේ දාලා තමයි අපි සම්බන්ධ කරන්නේ. The second column shows 200 and the third column shows 220. මෙතන shows year කියලා දැම්මත් කමන්නේ. වර්ෂ 2000 සහ වර්ෂ 2020. හරි. ඊට පස්සේ දානවා අපි second paragraph එක. ඒක තමයි අපි ඔක්කොම ටික දාන්නේ. මෙතන 100 එකක් වැඩි. According to the table. ඔන්න table එකට අනුව මේ red color එකකින් මම පෙන්නලා තියෙන්නේ මෙන්න මේක ඕගොල්ලෝ හිතලා දාන්න. එතකොට ඔයගොල්ලෝ මේකට ලස්සන වෙන නිසා. According to the table, highest percentage is in Asia. වැඩිම percentage. ඔන්න පළවෙනි වචනේ මම දැම්මා. Highest percentage is in Asia in both 200 2000 සහ 220 years. වර්ෂ 2000 සහ 2020 කියන අවුරුදු දෙකේම වැඩිම percentage එකක් තියෙනවා. Which is 59% and 60%. 59ක් සහ 60ක්. ඊට පස්සේ දැම්ම මම දෙවෙනි වචනේ. The lowest percentage is in Oceania. ඔන්න වර්ෂ දෙකේම තියෙන්නේ Oceania in both 200 and 2020. වර්ෂ දෙකේම අඩුම ප්‍රතිශතයක් ඉන්නේ Oceania කියන රටේ. The lowest percentage is in there. The lowest percentage is in Oceania in both 2000 and 2020 years, which is 1% and 2%. 100ට එකක් දෙකක් තමයි එහෙ ඉන්නේ. එතකොට 100ට එක එනවා 102 එක වැඩි වෙලා තමයි මෙතන තියෙන්නේ. The percentage of population in North America. North America in 2000 is on තුන්වෙනි වචනේ more than වැඩිම ප්‍රමාණය more than 2020. ඊට පස්සේ දානවා the percentage of population in Latin America. Latin America වල 2000 is less than 2020. ඔන්න හතරවෙනි වචනේත් පාවිච්චි කළා. හතරවෙනි වචනේ. The percentage of population in Africa in 2000 is equal on the පස්වෙනි වචනේ equal to the percentage of population in Latin America in 220 which is 9%. 9යි. As a conclusion we can say ඊට පස්සේ අපි දාන අන්තිමට conclusion එකක් විදිහට අපිට කියන්න පුළුවන් most population is in Asia and the least population is in Oceania in both years. අවුරුදු දෙකේම. හරි. එතකොට මේ ප්‍රශ්නයත් එතනින් ඉවරයි. බලමු ඊළඟ ප්‍රශ්නේ. බොහෝ දුරට මේ ප්‍රශ්නේ තමයි මේ විදිහට තමයි ඔයගලන්ට එන්නේ විභාගෙදී. Say whether the following statements are true or false by written T or F in the box. On one river flooded with the rains. එක flow වෙලා. ඒ කියන්නේ පිටාර ගිහිල්ලලු. බලන්න මෙතන තියෙන විදියට had folded with the rains. 1 නෙමේ දෙකම තමයි පිටාර ගිහිල්ලා තියෙන්නේ. 2 එතකොට මේක F. Who refers? The duckling was saved by Winnie. The rains heavy in the past. හොඳට කියවන්න. එතකොට ඔයගොල්ලෝ මෙන්න තියෙනවා. හරි. මොකද්ද? මෙතන තියෙනවා duckling. duckling කෙනෙක්ව බේරගත්තා කියලා. එතකොට බලන්න මෙතන තියෙනවා. ඒක තියෙනවා duckling මේ Winnie කෙනෙක් තමයි බේරගත්තා කියලා එක true. ඇත්ත. Winnie කෙනෙක් නා duckling ව බේරගෙන ඊට පස්සේ එක Uncle Rob Reuben was a businessman. Uncle Reuben was a businessman.
ඔව් එයා බිස්නස්මන් කෙනෙක්. මෙන්න මේ ඡේදය තියෙනවා එයා බිස්නස්මන් කෙනෙක් කියලා. John couldn't ride the horse. ජෝන්ට හස්සිය පදින්න බැහැ. Yes. එයාට අශ්වය පදින්න බැහිද? So ඒක වැරදි. False. අශ්වය පදින්න පුළුවන්. ජෝන්ටත් අශ්වය පදින්න පුළුවන්. Underline the most suitable answer. There was a loud series of quacks because loud ගොඩක් හිටියලු quacks because the duckling කෙනෙක් කිරි නිසා තමයි ඉඳලා තියෙන්නේ ඔක්කොම ටික. මොකද්ද? The duckling was washed away by the water. duckling වතුරේ හොද හිටිය නිසා. John cousin was ජෝන්ගේ cousinගේ නම තමයි Tom. මේ ඡේදය කියවුවොත් ඔයගොල්ලෝ උත්තර හොයාගන්න පුළුවන්. ජෝන්ගේ cousin තමයි Tom. ඊට පස්සේ අන්තිමට find the word similar in the meaning control. control කරා කියන එකට සිමින සමාන වචනයක් තියෙනවා. මොකක්ද ඒකට වචනේ? manage. control කියන සමානයි තමයි manage. What is following underline word text වල ඉවරයි. It in line 9. It කියන එක න horse තමයි it කියන්නේ. Him in line 19. him කියන්නේ John. Which of the following sentence tells that John was brave? John brave කියලා මොකෙන්ද කියන්නේ? John කියන්නේ brave කෙනෙක් කියලා. I searched for him all over the countryside. Then I set out along looking for him. John, I think those people have a gold hold of him. brave කෙනෙක් කියලා මෙන්න මෙතන කියන්නේ. මෙන්න මේ දෙවනි වාක්‍යය තමයි brave කෙනෙක් කියලා කියන්නේ. Then I set out all along looking for him. ඊළඟ එක. ඊළඟ එකේ තියෙන අපේ test 16 එක. එතන මම මේ වීඩියෝ එකෙන් මම ඔක්කොම දාලා තිනවා. ඔයගොල්ලෝ තව වීඩියෝ එකක් බලන්න නැහැ. මේ වීඩියෝ එකේ ටික ඔක්කොම තියෙනවා. එතකොට මේ වීඩියෝ එක බලන්න ඔයගොල්ලන්ට ඔක්කොම ටික තියෙනවා. ඔන්න මේ ආටිකල් එක ලියන් තියෙනවා value of reading. ඊට පස්සේ speech chart